හරි අයිබෝන් හැමෝටම අදත් ඔගොල්ලෝ මේක තුල ඉන්නේ CRT Trader මගේ YouTube channel එකත් එක්ක. හරි අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ගැන කතා කරොත් එහෙම මම අපේ Shadow Physical community එකට දැම්මා ඊළඟට ඕනේ ඔයාලට මොන වගේ වීඩියෝ එකක්ද කියලා vote කරන්න කියලා මම දැම්මා මේ එකක් පොඩි වල ටැක් අප් කරන හැටි ඒ කියන්නේ ඔයාගේ ෆිසිකොලොජි හදාගෙන පොඩි වල ටැක් අප් කරන හැටි ඊට පස්සේ අනිත් එක ඔය වැඩ කාලේ මුකුත් නැතුව සරල එන්ට්‍රි එකක් ගහලා මාකට් එකෙන් කැපෙන විදිය. ගොඩක් කට්ටිය වෝට් කරලා තිබ්බේ මෙන්න මේකට. වැඩිකට යන්නේ නැතුව සරලව ට්‍රේඩ් එකක් ගහන විදිය. ඉතින් කමියුනිටි එකේ ඉල්ලීම මම සලකා බලලා මම ගෙනල්ලා දිනවා සරල එන්ට්‍රියක් ගහන විදිය. ඒ කියන්නේ මෙතන ICT concept එක තමයි මම ට්‍රේඩ් කරන්නේ. හැබැයි ICT concept එක බරපතලව කතා කරන්නේ නැහැ. ඔයාලට සරල දේවල් ටිකක් කියලා දීලා සාමාන්‍ය මේක ස්ට්‍රැටජි එකක් කිව්වොත් ස්ට්‍රැටජි එකක් කිව්වොත් හරි ඔයාලට සරල දේවල් ටිකක් කියලා දීලා ට්‍රේඩ් එකක් ගහ ගන්න විදිහ කියලා දෙන්නේ. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි. මම ඉන්නේ Euro USD 4 hour chart එකේ. ඔයාලා මෙන්න මෙහෙමයි මුලින්ම කරන්න ඕනේ guys. හරිද? ඔයාලා one day chart සාමාන්‍යයෙන් බලනවා නම් හොඳයි. මම මෙතනදී මේ ක්‍රමවේදෙදී one day chart එක ගැන කතා කරන්නේ නැහැ. ඔයාලා මුලින්ම මෙන්න මේ Ghana box කියන tool එක ඔයාලගේ trading view chart එකට apply කරගන්න ඕනේ. ඒක ගන්නේ මෙන්න මෙතන. මේ තියෙන Ghana box කියලා. මෙන්න මේ Ghana box එක ගත්තාම ඔයාලට මේ විදිහට නෙවෙයි default එන්නේ. එක කැලි බැලි වගේ තියෙනවා. ඒව ඔක්කොම ඔයාලට මෙන්න මෙතන styles වලින් ගිහිල්ලා untick කරගෙන මෙන්න මේ තුනට විතරක් tick දාගන්න. හරිද? මේ ඔක්කොම untick කරගෙන මේ තුනට විතරක් tick දාගත්තාම ඔයාලට මෙන්න මේ වගේ profile එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඕකේ. හරි. ඔයාලා දැන් මේ Ghana box එක apply කරගන්න ඕනේ market එකේ high එකක ඉඳන් low එකකට හරි low එකක ඉඳන් high එකකට හරි. මේක කරන්න අපි current trend එක apply බලා ගන්න. හරිද? මේක apply කරගන්න current trend එක බලා ගන්න. ඒ කියන්නේ අපේ liquidity movement වෙන්න තියෙන තැන බලා ගන්න. හරි. ඔයාලට මේක මෙන්න මේ වගේ ඉරි ගහලා සාමාන්‍යයෙන් high lows mark කරගන්න පුළුවන්. ඒ එක ක්‍රමවේදයක්. ඒත් අමාරු කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතන මේ candlestick pattern වෙනුවට line chart එක දාගෙන line chart එකට ගිහිල්ලා මෙන්න මේ low එකේ ඉඳන් high එකට මෙන්න මේ විදිහට ඇඳ ගන්න. ඔය විදිහට ඇඳ ගන්න. හරි. දැන් ඔන්න high low ටික mark වෙලා තියෙනවා. දැන් මේකට අපි Ghana box apply කරගමු මෙතන ඉඳන්. ඔන්න මෙන්න මේ විදිහට Ghana box apply කරාම ඔයාලට පේනවා මෙතන down trend එකක් ගිහිල්ලා තියෙනවා. ඒක අපි confirm කරන්නේ සාමාන්‍යයෙන් trend එකක් continue වෙද්දී Ghana box එකේ 50% වලට ඇවිල්ලා තමයි යන්නේ. දැන් මේ leg එක හැදුනට පස්සේනේ අපි Ghana box අදින්නේ. එතකොට මේ Ghana box එකේ 50% ඇවිල්ලා තමයි යන්නේ. එතකොට මේ 50% ආවට පස්සේ cross කරන්නේ උඩටද පල්ලෙහාටද අන්න ඒ පැත්තට තමයි trend එක continue වෙන්නේ. අපි බලමු මේක වෙලාද කියලා. හරි. මෙන්න මෙතන මේ උඩින් cross කරලා නැහැ. හැබැයි 50% වලට වඩා උඩට ඇවිල්ලා. මෙතන ප්‍රීමියම් ඩිස්කවුන්ට් කතාව තියෙනවා. මම ඒක කතා කරන්නේ නැහැ. ඔයාලට සරල විදිහට මේක කියලා දෙන්නේ. හරි. දැන් මෙතෙන්ටත් මම ඒ විදිහට Ghana box එක ඇඳගත්තා. ඔන්න අපි දැන් ට්‍රෙන්ඩ් එක අඳුරගත්තා. ට්‍රෙන්ඩ් එක යන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ. එතකොට මේක මෙතෙන්ට ගිහිල්ලත් ආයේ මොකක්ද වෙන්න තියෙන්නේ? මේක පල්ලෙහාට එන්න ඕනේ. එක්ක තා පොඩ්ඩක් උඩට ගිහිල්ලා පල්ලෙහාට එන්න තමයි තියෙන්නේ. අපේ ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. ඔන්න අපි ට්‍රෙන්ඩ් එක අඳුරගත්තා 4 hour වලින්. හරිද? ඊට පස්සේ අපි 4 hour වල මාක් කරගන්න ඕනේ තියෙන මොන හරි fair value gaps තියෙනවා නම් ඒවා ටික මාක් කරගෙන අපි මාකට් එකට ඇතුල් වෙන්න ඕනේ. ඕකේ. හරි. අපි මෙන්න මේ පැත්තේ ඉඳන් බලාගෙන ඉමු. මෙන්න මෙතන fair value gap එකක් තිබිලා තියෙනවා. මෙන්න මෙතන fair value gap එකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ point එකේ තිබිලා තියෙනවා. ආය මෙන්න මේ point එකෙත් එකක් හැදීගෙන යනවා. ඔන්න ඔයගේ fair value gaps තියෙනවා. අපි previous market එක පොඩ්ඩක් mark කරගමු. මේක දැන් live run වෙන නිසා ඔයාලට පෙන්වන්න අමාරුයි. හරි. මෙතන fair value gap එකක් හැදිලා තියෙනවා. ඔන්න 4 hour වලින් අපි ওই ටික mark කරගත්තා. මෙතනක් තියෙනවා. මේ තැන් වල තියෙනවා. ඔන්න මේවා ටික mark කරගත්තා 4 hour වලින්. ඊට පස්සේ මෙන්න මේ 4 hour IFEG එකත් අපි mark කරගන්නවා. මේවා අපිට ඉස්සරහට වැදගත් වෙනවා. හරි. ඕකේ. දැන් මම යනවා 1 hour chart එකට. 1 hour chart එකට ගිහිල්ලා අපි බලමු අපිට entry එකක් ගන්න set වෙච්ච තැන් මොනවද කියලා. මම මෙන්න මේ 4 hour FEG එකයි IFEG එකයි මේ ටික මෙන්න මේ විදිහට ඇද ගන්නවා.
හරි 1 hour chart එකේ දැන් ඔයාලා දන්නවා FVG ගැන වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න මම පල්ලෙහා link එක දාලා තියෙනවා trade with FVG එක වැදුනහම මාකට් එක එක්කෝ එතනින් up වෙනවා නැත්නම් එතනින් down වෙනවා මෙන්න මේ දෙකෙන් එකක් නෙවෙන්නේ හරිද IFVG එක වැදුනත් ඕකමයි වෙන්නේ ඔන්න ඔය දෙකෙන් එකක් නෙවෙන්නේ දැන් මෙතනින් එකක් වෙන්න ඕනේ දැන් මේ මාකට් එක move වෙන්න ඔයාලා දන්නවා මෙන්න මෙහෙම down වෙනවා up වෙනවා down වෙනවා up වෙනවා ඔහොමනේ යන්නේ එතකොට දැන් මේ up movement එක තමයි ගන්න යන්නේ හැබැයි මේ up movement එක ඇතුළෙත් ඒ කියන්නේ අර main direction එක ඇතුළෙත් මේකේ down වෙනවා up වෙනවා down වෙනවා up වෙනවා මේ trend එක දෙනවා අපිට හරි අපි බලමු ඒක අර expect කරලා තියනවද අපිට එතනින් trade එකක් ගන්න point එකක් තිබිලා තියනවද කියලා හරි මෙන්න මේ විදිහට තමයි අපිට 1 hour chart එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔයාලට පේනවා 1 hour chart එකේ අපි බලාගෙන යන හොඳ point එකක් හරි 1 hour chart එකේ මෙන්න මෙතන තියෙනවා FVG එක මේක ඇවිල්ලා 1 hour FVG එක 1 hour FVG එකක් තියෙනවා මෙන්න මෙතන එතකොට මේකත් එක්කම 4 hour FVG එකකුත් තියෙනවා ඒ වගේම තව 1 hour IFVG එකකුත් මෙන්න මෙතන තියෙනවා 1 hour IFVG එකකුත් මෙන්න මෙතන තියෙනවා හරිද ඔන්න අපිට දැන් point 3ක් තියෙනවා හරිද මෙතන එකක් IFVG එක තියෙනවා 1 hour තව එකක් 4 hour 1 FVG 4 hour FVG එක තියෙනවා ආය 1 hour FVG එක තියෙනවා මෙතන දැන් අපිට අපේ trade එක confirm කරගන්න confirmations 3ක් තියෙනවා ඊට පස්සේ මේ මාකට් එකේ අපිට ඩොල් එකක් විදිහට ගන්නත් අපිට FVG එකක්ම ගන්න පුළුවන් ටාගට් එකක් විදිහට අපි එතකොට ටාගට් එක විදිහට මෙන්න මේ පොඩි FVG එක ෆිල් කරයි කියලා අපි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඔන්න හිතන විදිහට මාකට් එක දෙන්න වෙලා තියෙනවා හරි දැන් මේ මෙතන අර මාකට් එකට ගිය ගමන් එහෙම FVG එකක් ෆිල් කරපු ගමන් අපිට මාකට් එකෙන් එන්ට්‍රි එකක් ගන්න බෑනේ අපිට මේකට මොකක් හරි සාධකයක් තියෙන්න ඕනේ අපි බලමු අපිට සාධකයක් බලාව ගන්න පුළුවන් වේද කියලා මේ සාධකයට ඔයාලා රිජෙක්ෂන් එකක් හොඳටම ප්‍රමාණවත් වෙනවා හරි මෙන්න මෙතන අපි 1 hour එකේම බලමු 1 hour එකේ මම දැක්ක හොඳ පොයින්ට් එකක් තියෙනවා මෙන්න මෙතන මේ කැනල් එකෙන් ඔයාලට කැනල් ට්‍රී ෆෝමේෂන් පැටර්න් එක දන්න කෙනෙක් නම් මෙන්න මේ කැනල් එක ටග් ගාලා අඳුර ගන්න පුළුවන් හරිද මෙතන හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ කැනල් එකේ වික් එක මෙතනින් අරගෙන නැහැ මේ කැනල් එකේ වික් එක මෙතනින් අරගෙන නැහැ හැබැයි මේ කැනල් එකෙත් සෙලර් ප්‍රෙෂර් එක දීලා තියෙනවා දැන් මම මේ ටික ඔයාලට පැහැදිලි නැති හින්දා ඔක්කොම ටික ක්ලියර් කරගන්නම් මෙන්න මේ වික් එකේ මෙන්න මේ වික් එකේ සෙලින් ප්‍රෙෂර් එකක් දීලා තියෙනවා මේ වික් එකෙන් සෙලින් ප්‍රෙෂර් එකක් දීලා තියෙනවා මේ වික් එකෙන් සෙලින් ප්‍රෙෂර් එකක් දීලා තියෙනවා හරිද එතකොට මෙච්චර දුර යන්නේ නැතුව ඔයාලට මෙන්න මේ වික් එකට වගේ ආපුවාම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි 1 hour බැලුවොත් 5 minute වගේ තමයි බලන්නේ අපේ entry point එක අපි මාක් කරගත්තේ කොතනද time alignment videos මම දාලා දිනවා 1 minute බැලුවොත් අපි සාමාන්‍යයෙන් 5 minute වගේ තමයි බලන්නේ හරි අපි දැන් 5 minute වලින් බලමු අපිට point එකක් තියෙනවද කියලා මෙතන CSD බලන්න පුළුවන් හොඳ point එකක් අපි බලමු ඔයාලට එකක් මෙන්න මේ point වලින් CSD බලන්න පුළුවන් මම මේ session එක මොකක්ද කියලා බැලුවේ නෑ ඒක එකක් CSD බලන්න පුළුවන් CSD බැලුවොත් ඔයාලට මෙන්න මේ වගේ trend එකක් set වෙන්නේ stop loss එක මේ candle එකේ high එකට එහෙමත් නැත්නම් candle එකේ closing price එකට තියෙන week එක හරි මොකක් හරි වේවා 1 to 2 position එකක් ඔයාලා ගන්නවා නම් ඔයාලට මෙන්න මේ වගේ trade එක profit කරගන්න පුළුවන් හැබැයි අර මං කිව්ව point එකටම ඔයාලා ගන්නවා නම් ඒ point එක තිබ්බේ මෙන්න මේ හරියේ මෙන්න මේ හරියට වගේ ගන්නවා නම් 1 to 5 වගේ RR එකකට යන්න පුළුවන් මෙච්චර ලොකු RR එකකට යන්න කියලා මම කියන්නේ නැහැ බිගිනර් කෙනෙක්ට ඒක මතක තියාගන්න කවදාවත් මේ වගේ RR එකකට යන්න එපා ඔයාලට මම කියලා දීලා තියෙනවා money management video එක ගැන money management video එක බැලුව කට්ටිය දන්නවා කොහොමද ඒක manage කරගන්න කියලා හරි මෙතන 1 to 2 අපේ උපරිම RR එක එතන අන්න ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙනවා මෙන්න මේ වගේ දැන් ඔයාලා
මෙන්න මේ වගේ රේන්ජින් එකක් වෙද්දී ඔයාලා පැනික් වෙනවා. එහෙම පැනික් වෙන්න එපා. මොකද අපි කන්ෆර්මේෂන් 3ක් එක්ක මාකට් එකට එන්ටර් වුණේ. ඒ වගේම අපිට හතරවෙනි කන්ෆර්මේෂන් එක විදිහටම නැත්නම් අපේ එන්ට්‍රි මොඩල් එක විදිහට CSD එකක් අපි යූස් කරේ. රීට්‍රේස්මන්ට් එකෙන් එන්ට්‍රි එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන. හරිද? ඔන්න ඔය වගේ රිස්ක් රිවර්ඩ් රේෂියෝ එකක් එක්ක ඔයාලට ප්‍රොෆිට් කරගන්න පුළුවන්. අපි තව එක එන්ට්‍රි එකක් බලමු. සමහරවිට අපිට හොයාගන්න පුළුවන් වෙයි. අපි බලමු GBP වල මම මේ දුන්න අප්ඩේට් එකක් යන ගමන් තියෙන්නේ. මේ අපේ VIP group එක කට්ටියට අද උදේ දුන්න අප්ඩේට් එක. හරි මම වෙන chart එක කරනවා. හරි. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලට අපේ VIP group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. payment එකක් කරන කට්ටියට payment එකක් කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපි හරහා external partner program එකෙන් සම්බන්ධ වෙන කට්ටියට free සම්බන්ධ වෙන්න පුළුවන් signal group එකට. ඒකත් මතක් කරන ගමන් මම යනවා next step එකට. අපි බලමු buy entry එකක් බලා ගන්න. sell එකක් බැලුව නිසා buy එකක් බලමු. මෙන්න මෙතන අපිට 1 hour FE එකක් තියෙනවා. අපි 5 minute වලින් ගිහිල්ලා බලමු අපිට point එකක් තියෙනවද කියලා. ඔච්චර යන්න දෙන්නේ 5 minute වලින්. මේ වගේ තැනකින් ඔයාලා එන්ට්‍රි ගන්න ඕන නම් ඒ කියන්නේ FEG එකක් ටැප් වුණාම එන්ට්‍රි ගන්නවා නම් අනිවාර්යෙන් බලන්න 5 minute වගේ කන්ෆර්මේෂන් එකක්. එතකොට ඔයාලට SL එක මෙන්න මේ වගේ පොයින්ට් එකකට තියාගත්තොත් එහෙම ඔයාලට TP එක 1 to 2 ගද්දි පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒක ඔයාලා හරියට ට්‍රෙන්ඩ් එක බලලා ගන්න ඕනේ. මෙතන දැන් 1 to 2 හිට් වුණාට මේ මාකට් එක ඔයාලා පේනවා මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන ගමන් තියෙන්නේ. හරිද? එතකොට අපි මේ ගහන්නේ කවුන්ටර් ට්‍රේඩ් එක. මාකට් එකේ යන ට්‍රෙන්ඩ් එකට විරුද්ධ අතර තමයි අපි මේ ගන්නෙ. එතකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න higher time frame වලින් lower time frame වලට ගිහිල්ලා අපේ SL එක තව පොඩ්ඩක් පොඩි කරගෙන TP එක පොඩි කරගන්න වග බලා ගන්න. හරි. විනාඩි 12ක් මම කතා කරලා තිනවා. මේ පොයින්ට් එක නම් එච්චර සාර්ථකුනේ නෑ අපි බලන්න ගියප එක. හරි. පළවෙනි පොයින්ට් එක අපි බලපු එක ඒක වැදගත් වුණා කියලා මම හිතනවා. ඒ වගේම පොකට් ඔප්ෂන් ඔය බයිනරි ට්‍රේඩින් කරන කට්ටියටත් අපි අලුත් මෙතඩ් එකක් ගෙනලා තියෙනවා කැලෙන්ඩර් රීඩින් ගැන. එතන ICT concept එක නෙමෙයි යන්නේ කැනල් එක රීඩ් කරගෙන කොහොමද ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා. ඒ වගේ මෙන්න මේ වගේ කැනල්ස් නේ ක්‍රියේට් වෙන්නේ. මේ වගේ කැනල් ක්‍රියේට් වෙන්නේ අපි ඔය forex දානවා වගේ නෙවෙයි එතන තියෙන්නේ ටයිම් එකකටනේ ට්‍රේඩ් එක දාන්න තියෙන. අන්න ඒකට ටයිම් එක රීඩ් කරගන්න පුළුවන් කැනල් රීඩින් ගැන කියලා දෙන අපි platform එක කියන්නේ අපි වීඩියෝ කෝස් එකක් වගේ එකක් ගෙනල්ලා තිනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට කැමති කට්ටියට ඒ ගැන Telegram group එකේ දාලා තිනවා. දැනටත් ඒකේ වැඩ කටයුතු කරගෙන යන කට්ටිය ඉන්නවා හොඳට ප්‍රොෆිට් කරගෙන යන කට්ටිය. ඒ වගේම අපේ Shadow VIP free signal group එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට. VIP වුණාට ඒක free signal. සමහර කට්ටිය ඉන්නවා ඒ කියන්නේ අර අපිත් එක්ක partner join වෙන්න කැමති නැති කට්ටිය. ඒ කට්ටියට payment එකක් කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ට්‍රේඩ්ස් දාගෙන පරිස්සමෙන් ඉන්න තමන්ගේ කැපිටල් එක ලොස් කරගන්නේ නැතුව ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න. මාකට් එකේ සෙෂන් ඇතුලේ ට්‍රේඩ් කරන්න බලන්න. ඔයාලට මොකක් හරි මාකට් එකේ චොපි ගතියක් හරි මොකක් හරි නිවුස් එකක් හරි තියෙනවා නම් මාකට් එකෙන් ඈත් වෙලා ඉන්න බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ට්‍රේඩින් සම්බන්ධයෙන් දෙපාරක් හිතන්න එපා. මට මැසේජ් එකක් දාන්න. ඇනලයිස් එකක් ගහගෙන මේක මේ ඔයා හිතනවා ට්‍රේඩ් එකක් දාන්න කලින් ප්‍රශ්නයක් ආවොත් හරි මොකක් හරි එකක් ආවොත් මට කෝල් එකක් ගහන්න. නැත්නම් මැසේජ් එකක් දාන්න. සියලුම contact details දාලා තියෙනවා group එකේ. Telegram group එකට join වෙලා ඉන්න. ඒ වගේම මම market updates දානවා. free signal දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මම දීපු free signal මේ තියෙන්නේ ගිය සතියේ. නවම්බර් 24 වෙනිදා දුන්න euro USD sell එක මේක ඇවිල්ලා ටාගට්ස් 4කට දුන්නේ. ඔයාලට පේනවා 1 to 5. මට මතක විදිහට 1 to 5. 1 to 5 වගේ RR එකකින් free signal එක all TP hit වෙලා තිනවා. හරිද? අන්න ඒ වගේ trade දෙනවා අපි. මේ ඉතින් ඔයාලා
ඒවට සම්බන්ධන ෆ්‍රී සිගනල් වල ඒව විස්තර පල්ල දාලා තිනවා එහෙනම් හැම